ලේසියෙන් ඉක්මනට අල තෙල් දාගන්න හැටි අපි ඉක්මනින්ම බලලමුද? රසම රසට අල ටික තෙල් දාගන්න ඔන්න මම මුලින්ම මට ඕන කරන ප්‍රමාණයේ අල ටික තෝරගෙන ඊළඟට මම පිරිසිදු වතුරෙන් මෙන්න මේ විදිහට සෝදලා පිරිසිදු කරගෙන අල ටිකේ පොතු ඇරලා ඊළඟට ආයෙත් මම පිරිසිදු වතුරෙන් හොඳට සෝදලා මෙන්න මේ විදිහට අල ටික ලෑස්ති කරලා ගත්තා. ඊළඟට මම රම්පේ, උඹලකඩ, කරපිංචා, ඒ වගේම අමු මිරිස්, බීලුණු මෙන්න මේ විදිහට ලෑස්ති කරලා ඒ ටික මෙන්න මේ විදිහට කපා ගත්තා. ඊළඟට ඔන්න මම මුලින්ම සෝදලා පිරිසිදු කරගත්ත අල ටික මෙන්න මේ විදිහට අරගෙන මට අල ටික චූටිවට පෙති කපා ගන්න ඕන නිසා මුලින්ම මම අල ගෙඩිය දෙකට කපලා ආයෙත් ඒ කපාගත්ත කොටස් වෙන වෙනම දෙකට කපාගෙන සොමෝ ස්ලයිස් එකේ ආධාරයෙන් කපාගත්ත අල කොටස් ටික තවත් චූටිවට මෙන්න මේ විදිහට කපා ගන්නවා. එහෙම කපාගත්ත අල පෙති ටිකට මම මුලින්ම කහ කුඩු ටිකක්, ඒ වගේම රසයේ පදමට ලුණු කුඩු ටිකක්, ඒ වගේම අමු 3-5 කුඩු ටීස්පූන් එකෙන් එකක්, ඊළඟට කෑලි මිරිස් කුඩු ඒත් ටීස්පූන් එකෙන් එකක් පුරවලා මෙන්න මේ විදිහට එකතු කරගෙන ඔන්න මම අවසානයේ උළුහල් ටිකකුත් එකතු කරලා මේ මිශ්‍රණය හොඳට මික්ස් කරගෙන ඊළඟට මේක තෙල් දාගන්න මම මුලින්ම තාච්චියක් ලිපෙන් තියලා ඒ තාච්චිය රත් වෙනහම මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටික එකතු කරගෙන ටික හොඳට රත් වුණාට පස්සේ මම ඔන්න ඒකට මුලින්ම රම්පේ කළු ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊළඟට ඒකටම චූටිවට කපාගත්ත බීලුණු ටිකයි උඹලකඩ ටිකයි මෙන්න මේ විදිහට එකතු කරගෙන මේ ටික හොඳට ටෙම්පරාදු වෙන අතරතුර ඔන්න මම කරපිංච ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගත්තා. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මම කලින් මිශ්‍ර කරලා තියාගත්ත අල ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගෙන මේ සම්පූර්ණ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගෙන ඕනේ නම් විතරක් වතුර පොඩ්ඩක් එකතු කරලා ඊළඟට අපි කලින් කපලා තියාගත්ත අමු මිරිස් ටිකත් මෙන්න මේ විදිහට එකතු කරගෙන අල ටික හොඳට ටෙම්පරාදු කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක නම් කරන්න එපා. ඉතින් මම ආයෙත් රස කෑමක් හදන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා සතුටින් ඉන්න ඕනේ හොඳද?